භගවතු අරහතෝ සම්බුද්දස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනසා මුළු ලොව නිවන් ලබාති ඔන්න මහෝදදී ශාන්ත සමාධියේ සංරාමර ගුරු ලෝක ශිවංකර මුන්ද දිවාකරයානු මාර පරාජය කළ මුනිදුන්ගේ කරුණා සීතල මෙත්දාරා ගලාබසී තුන්ලෝතලයේ දුක්ගිමන් නිවා අමසෙත සාදා සිතෙන් සිතක රැඳනා කෝපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලන නාගවිස උනුන් අසාලන අසිරි බලන්නට උනුන් අසාලන අසිරි බලන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වඩිනු මැන නිදුකානනේ. මිත්මල් පිපි දේවා සිත් තුල මිත්මල් පිපි දේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා මිත්මල් පිපි දේවා සිත් තුල මිත්මල් පිපි දේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා.
ගිලෙන් ඔබේ ගුණ මූදේ විඳින් ඔබේ දම්සාදේ වදින් ඔබ පාදේ සිලෝවක බුදු සමිදේ සිලෝවක බුදු සමිදේ සිනමිත මොහඳර පාප සිනමිත මොහඳර පාප දැල්ලෝ දහම් පනීක දැල්ලෝ දහම් පනීක සිනමිත මොහඳර බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදකට සැනසීම බුදුබණ පදයක්
සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මතී ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා ඒ නිසා තමයි අද ධර්ම දේශනාව සඳහා එන්න කියලා මතක් කරේ. මම ජයරත්න මහත්තයාගෙන් අහුවා අද මොනවද ධර්ම දේශනාවට කියන්නේ කියලා. ඊට පස්සේ බණ තමයි කියන්නේ. බණ තමයි කියන්නේ. ඒ බණ කියනකොට ඒක මම කිව්වා වචන දෙක තුනක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පණවපු
ණය නැත්නම් ධර්මය අලුතෙන් කට්ටිය ඉන්නවනේ. ඒ අයට අලුත් විදිහට මේක හිතන්න පුළුවන් විදිහට කියන්න කියලා නේද? පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි සෝතාපන්නයකුසේ සිව් අපායෙන් මිදී සක්විතිව මනුලොවේ පහළව ලබා හැම සැප විඳී මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සව් කෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි කටින චීවර පින්කමයි शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं
දායකයා තමයි සත්‍ය ප්‍රවාහයේ සතහාවෙන් විශේෂ වශයෙන් දායකත්වයන් ලබා දීලා ඒ කටයුතු සිද්ධ කළා කියන කාරණය හැමදේම කටයුතු කළා කියලා මම විශ්වාස කරනවා. නොකරපු අය නැති පිළිගන්න අපේ සිද්ධාන්තයන් බොහෝ දේ සඳහා දායකත්වයේ කැපකිරීම වැඩි තරුණ පාද දරුවෝ සියලු දෙනා මේ පිටකම වෙනුවෙන් වේස මනසනවා කියන කාරණය සිහිපත් කරගන්න. ඒ වගේම යම් වෙලාවක දාන කරනවා. ඒ දානයේ සමානව අපේ අපි බාරගත් අපේ ජයරත්නා නැත්නම් වාසී නැත්නම් මානසික විලාසින කවුරුහරි ඒ දාන ටිකක් වළක්වන්න නැතුව ඒ කටයුතු ටික නිවැරදිව සිද්ධ කරා. ඒ නිසා දැන් මොකද අවසාන අවස්ථාවට එළඹෙන්නේ නිසා සම්දේනා සතුටින් දාන වැඩ කටයුතු ටික පිළිවෙල වයින්කරන කාලවල දන් දෙන විදිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හැමදාම දන් දීලා තියෙන්නේ. ඔබ දානේ ප්‍රගුණ කරපු නිසා ඒ නිසා කලබල වෙන්නේ නැතුව තීක්ෂණවත් පාලනය කරගන්න නැතුව හැමදේම අවස්ථාව අරගෙන ශ්‍රද්ධාවෙන් දානේ පූජා කරලා සම කුසල ඇති අය බවට පත් වෙන්න උත්සාහ කරන්න. පින්මදි වෙන්නේති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මදි වෙන්නති ඒකයි තවමත් සංසාරේ
තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ බිහිසුණු රුදු වේශමවා මඟ අවුරන්නේ සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා ආදරයේ බැමි සිඳිලා පැරුණු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මඟ මල් දෙපස පිපෙන්නේ ජීවිතයේ නිරන්තර වශයෙන් අපි කන්ගුරේ තමයි ජීවිතාන්තයන් මරණ නියත. ඒ නිසා නියත වූ ධර්මතාවයේ පටන්නාව අපි මේ වස් පූජාවේ ලබන ආනිසංස ධර්මය අපට දීර්ඝායුෂ පිණිස වේ කාලේ දිවතාවක්